everyone, welcome back to my YouTube channel. Velvet Tribe මගේ YouTube channel එකට අදත් ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. කොහොමද ඉතින් ඔයාලට? ඔන්න මම අද අරගෙන ආවේ අපිට ගෙදරදීම ලේසියෙන් හදාගන්න පුළුවන් hair oil එකක්. අපි බලමුකෝ කොහොමද මේක හදන්නේ කියලා. අපේ කොණ්ඩේ ඉක්මනට වවා ගන්න ඕනේ නම්, ඉස්වරි අඩු කර ගන්න ඕනේ නම්, කොණ්ඩේ වොලියුම් එක වැඩි කර ගන්න ඕනේ නම් හැමදාම ගන්න hair oil වෙනුවට මෙන්න මේ hair oil එක try කරලා බලන්න පුළුවන්. මේ hair oil එක හදන්න මහ ලොකු දේවල් ඕන වෙන්නේ නැහැ. පුංචි පුංචි ටිකකින් අපිට හදාගන්න පුළුවන්. මේ hair oil එක හදන්න අපිට ඕන ප්‍රධානම දේ තමයි පිරිසිදු සුදු පොල් තෙල්. මෙන්න මේ Parachute brand එකේ එන coconut oil එක අපිට නිකන් වුණත් අපේ කොණ්ඩෙට පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට අපිට ඕන වෙන්නේ එඬරු තෙල්. එඬරු තෙල් වලින් අපේ කොණ්ඩේ ඝනකම් කරන්නත් ඉක්මනින් වවා ගන්නත් පුළුවන්. ඕනම සිංහල බෙහෙත් බඩු කඩයකින් මේ එඬරු තෙල් අපිට මිලදී ගන්න පුළුවන්. ඊළඟට අපිට ඕන වෙනවා උළුහල්. උළුහල් කියන්නේ අපේ කොණ්ඩේ වවා ගන්න, ඒ වගේම ඉස්සොරි නැති කරගන්න උදව් වෙන දෙයක්. ඊළඟට අපිට මේ hair oil එක හදන්න ඕන වෙන්නේ කරපිංචා කොළ. කරපිංචා කොළ වලින් අපේ කොණ්ඩේ වැවෙන එක, ඒ වගේම අපේ කොණ්ඩේ තියෙන කළු ගතිය වැඩි කරගන්න උදව් වෙනවා. ඔක්කොම දාගෙන ඊට පස්සේ අපි මේ hair oil එක double boil ක්‍රමයට ටිකක් රත් කරගන්නවා. භාජනයක් අරගෙන ඒකට ටිකක් රස්නේ උණු වතුර දාලා තෙල් භාජනය මේ විදිහට අර භාජනය ඇතුලෙන් තියලා පැය භාගයක් විතර තියලා තියෙනවා. මේ විදිහට තෙල් එක හොඳට රත් වුණාට පස්සේ ටිකක් නිමෙන්න තියලා අපි මේකට E විටමින් කරල් දෙකක් විතර එකතු කරනවා. E විටමින් අපේ කොණ්ඩේ වර්ධනයට ගොඩක් උදව් වෙනවා. ඒ වගේම අපේ කොණ්ඩේ ඝනකම් කරන්නත් මේ E විටමින් ගොඩක් උදව් වෙනවා. ඉතින් මේ E විටමින් අපිට ෆාමසි එකකින් මිලදී ගන්න පුළුවන්. මේ විදිහට හොඳට E විටමින් කලවම් කරලා අපිට මේ hair oil එක අපේ කොණ්ඩේට apply කරන්න පුළුවන්. ඊට පස්සේ පැය දෙකක් විතර ඉඳලා අපිට අපේ කොණ්ඩේ wash කරගන්න පුළුවන්. එහෙනම් ඉතින් මේ වගේම තවත් beauty tip එකකින් නැවත හමු වෙමු. අදට ගිහින් එන්නම්. මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.